පසුගිය සතියේ දේව වචනය බෙදා ගනිද්දී ඔබට මතක නම් මම ඔබට කිව්වා ඔබට අද යාපනයේ බගලන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? පළවෙනි පියවර ඔබ තියන්න ඕනේ. ඔබ පටන් ගන්න ඕනේ ගමන යන්න. ඒ වගේම තමයි ගයක් හදන්න සහ ගයක් අයිති කරගන්න ඕනේ නම් පළවෙනි පියවර වෙන්නේ පළවෙනි ගල ඔබ අතුරන්න ඕනේ. එහෙම නැත්නම් අත්තිවරම දාන්න ඕනේ. ඒ වගේම සුද්ධවන්තයෙක් වෙන්න ඔබට ආස නම් අවශ්‍ය නම් පළවෙනි පියවර සහ හොඳම පියවර වෙන්නේ මුලින්ම බහැපත්ව ගිහිල්ලා පාපුච්චාරණය කරගන්න එක. අද දේව වචනය අම්මේ තාත්තේ දේව පුතේ සාමාන්‍ය සමයේ 10 වෙනි ඉරිදා දේව වචනය ඇතුලේ දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙන්න හදනවා ආරම්භක කරන එක නෙමෙයි අමාරු. ඒ වැඩේ ඉදිරියට කරගෙන යන එකයි අමාරු. ඒ කියන්නේ ආරම්භක ස්ථානයේ සිට අවසාන ප්‍රතිඵලය දක්වා අතරවන කාලය තමයි අමාරුම කාලය. ඒ කාලේදී අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන දේවල් සහ එම දේවල් වලට අපහසුතාවයන් වලට අභියෝගයන් වලට අපි මුහුණ දෙන ආකාරය අනුව තමයි තීරණය වෙන්නේ අවසාන ප්‍රතිඵලයට අපිට යන්න පුළුවන්ද? ඒක සතුටුදායක වේද නැද්ද කියන කාරණේ. අමිතාතේ දේවපුතේ කුරුසියේ ජුවම්තුමා උන්වහන්සේගේ පොතක් තියෙනවා කාමෙල් කන්ද නැගීම සම්බන්ධයෙන්. උන්වහන්සේ අපේ ජීවිතය අපි කරන්නා වූ වැඩ සහ අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනා වූ අභියෝගයන් අපි කොහොමද අධ්‍යාත්මිකව මුහුණ දෙන්නේ කියන දේ තේරුම් කරලා දෙන්න උන්වහන්සේගේ පොතක ලියවනවා. උන්වහන්සේ ඒකට ගන්නේ කාමෙල් කන්ද නැගීම. උන්වහන්සේට අනුව කාමෙල් කන්ද මුදුනේ ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන්නේ. දෙවියන් වහන්සේ ඉන්නේ. හැබැයි දෙවියන් වහන්සේව හමු වෙන්නට නම් මේ කාමෙල් කන්ද අපි නගින්න ඕනේ. හැබැයි මේ කන්ද නගින එක අපි හිතන තරම් ලේසි නෑ. ඒ කන්ද නගිනකොට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන දේවල් තියෙනවා. මොනවද? ඒ කන්ද මොන ආකාරයේ කන්දක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. සමහර විට ඒකේ බොහොම තියුණු මුවහත් ගල් තියෙන්න පුළුවන්. අර වැදිච්ච ගමන් කැපිලා යන ඒවා. ඒ වගේම තමයි මඩ ගොහරු තියෙන්න පුළුවන්. ලිස්සනවා වෙන්න පුළුවන්, එරෙනවා වෙන්න පුළුවන්. අපිට කැමති ආකාරයට ආහාර ගන්න බැරි වෙන්න පුළුවන්. අපි හිතන ආකාරයේ ගස් නෙමෙයි කටුපඳුරු තියෙන්න පුළුවන්. ගල් පර්වත පහු කරගෙන අර කන්දක් නගිනකොට බඩ ගාගෙන යන්න වෙන අවස්ථාවන් තියෙනවා. ගස්වල අතුවල එල්ලිලා යන්න වෙන අවස්ථාවන් තියෙනවා. ඒතර ජල පහරවල් තියෙනවා නම් ඒ වලින් පැනගෙන යන්න සිද්ධ වෙනවා, පීනගෙන යන්න සිද්ධ වෙනවා, බැහැලා යන්න සිද්ධ වෙනවා. ඉතින් නොයෙකුත් ආකාරයේ අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ජෝම්තුමා කුරුසියේ ජෝම්තුමා මේ පොතේ අපිට කියනවා. සත්තු සර්පා ඉන්න පුළුවන්. ඒ මදුරු කූඩැල්ලු ලේවුරාවන සත්තු අපිව හපා කන සත්තු අපිට දෂ්ට කරන සත්තු මේ වගේ මේ කන්ද නගිනකොට බාධකයන් එනවා. මේ කන්ද ලස්සනයි. හැබැයි ඒ ලස්සන විඳින්නටත් ඒ කන්ද මුදුනට ගිහිල්ලා එතන ඉඳන් අවට බලන්නටත් සැනසීම ලබා ගන්නටත් මේ දේවල් මැද්දෙන් යන්න වෙනවා. හැබැයි අමිතාතේ දේවපුතේ මේ මං කියපු දේවල් මේ කන්දෙම තියෙන දේවල්. ඒවා මැද්දෙන් කොහොමත් අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා විතරක් නෙමෙයිනේ. මේ කන්දෙන් නැති බාහිරින් එන බලපෑමුත් තියෙන්න පුළුවන්. තද රස්නේ. කාලගුණ එකපාර දේශගුණ එකපාර වෙනස් වෙලා මහා සීතලක් හිම වැටෙනවා වෙන්න පුළුවන්. වෙන රටක නම් මහා කුණාටුවක් ඇති වෙන්න පුළුවන්. ගහගෙන යන හුළඟක් ඇති වෙන්න පුළුවන්. වහිනවා වෙන්න පුළුවන්. විදුලි කොටනවා වෙන්න පුළුවන්. අකුණු ගහනවා වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවට අපිට ආවරණයක් තියෙයිද නැද්ද අපි දන්නේ නැහැ. එහෙනම් ඒ කන්දේ පිහිටලා තියෙන දේවල් වලින් අපිට තියෙන අභියෝගයන් වලට අමතරව බාහිරුණුත් අභියෝගයන් එනවා. ඉතින් අමිතාතේ දේවපුතේ පළවෙනි කීමට යනකොට එලියා දිවසිවරයටත් ඒ වගේ සිද්ධියක් වෙනවා. දෙවියන් වහන්සේ එලියා ඉන්න තැනට ඇවිල්ලා එලියා ඒ වෙනකොට හිටියේ කන්දක් පාමුළු ගුහාවක. එතකොට දෙවියන් වහන්සේ එලියාට කියනවා එලියා මට ඔබව හම්බ වෙන්න ඕනේ කන්ද මුදුනේදී. එතෙන්ට එන්න. දැන් එලියත් ලෑස්ති වෙනවා යන්න. හැබැයි ගුහාවෙන් එළියට එන්න හදනකොට මහා ඡණ්ඩ මාරුතයක්, කුණාටුවක්, වැස්සකුත් එක්ක මොරසූර්ණ වැස්සක්. ඒ වගේම අකුණු ගහනවා, විදුලි කොටනවා, ඔන්න ගින්දත් ඇති වෙනවා. දැන් එළියට මොකද හිතෙන්නේ? එළියට හිතෙනවා ටිකක් වෙලා ඉන්නවා මම පොඩ්ඩක් මේක කල් දානවා. දෙවියන් වහන්සේ එන්න කිව්වා තමයි. හැබැයි මේ කුණාටුවක් මැද්දේ මං කොහොමද යන්නේ? මේ වැස්සක් මැද්දේ මං කොහොමද යන්නේ? මට කොහෙද ආවරණයක්? මට කවුද ආරක්ෂාව දෙන්නේ? මේ ගින්දරක් එනවා, අකුණු ගහනවා, විදුලි කොටනවා. එළිය ඇතුළට වෙලා ඉන්නවා. Tamanට හරියන කාලය එනකන් කියලා හිතාගෙන
මට එළියට වහින්න පුළුවන් මම සතුරුදායක දේශගුණයක් කාලගුණයක් ඇති වෙනකන් කියලා ඔන්න එළිය ඉන්නවා. දැන් ඔන්න ගින්දර ඉවර වෙලා ගිහලා අර කුණාටු නිමා වෙලා බොහොම සාන්ත හුළඟක් එනවා. ඒ හුළඟේ සද්දයක් එනවා එළියට. දෙවියන් වහන්සේ කතා කරනවා ඒ හුළඟ ඇතුලේ. දෙවියන් වහන්සේ කියනවා එලියා ඔබ මොකද තාම මෙතන කරන්නේ? දෙවියන් වහන්සේ එලියාගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ කියපු විදිහට කියපු වෙලාවේදී ඉක්මනටම දෙවියන් වහන්සේ හම්බ වෙන්න කන්දට එයි කියලා. හැබැයි එලියට මොකද සිද්ධ වුනේ? වටා පිටාවේ සිද්ධ වෙන පරිසරයේ සිද්ධ වෙන දේවල් වලට එක්ක බය නිසා නැත්තම් තමන් විනාශ වෙයි කියලා හිතපු නිසා එමත් නැත්නම් කම්මැලිකම නිසා වැඩේ කල් දැමීම නිසා දෙවියන් වහන්සේව හම්බ වෙන්න තිබිච්ච අවස්ථාව නැතු වෙනවා. මට දෙවියන්පතේ ඒකත් අර අපි කන්දක් නගිනකොට අපිට සිද්ධ වෙන දේවල් වගේ තමයි ජෝම්තුමා කියන ආකාරයට තමයි අභියෝගයන් එනවා. ඒක බාහිරින් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ඇතුළාන්තයෙන් වෙන්නත් පුළුවන්. තුන් ආකාරයකට අම්මේ තාත්තේ දෙවියන්පතේ අපිට අභියෝගයන් එල්ල වෙනවා අපගේ සාමාන්‍ය ජීවිතයේදී. ඒ වගේම විශේෂයෙන්ම අද කතා කරන අධ්‍යාත්මික ජීවිතයේදී. ඒකට මුලින්ම ඒ අපේ අධ්‍යාත්මික ජීවිතේ අපි මේ ගත කරන රටාවත් එක්ක අපිට එන අභියෝගයන්. ඒ වගේම තමයි බාහිරින් පැමිණෙන අභියෝගයන්. තමගේ සංස්කෘතිය වෙන්න පුළුවන්. අද දෙවෙනි කීමට යනකොට පවුලතුමා බොහොම කනගාටුවටපත් වෙලා පවුලතුමාගේ හිත රිදෙනවා. පවුලතුමා මෙහෙම කියනවා ඒකින්ද මාගේ ලේ නෑනු සහෝදරයන් උදෙසා ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන්වී සාපලද්දක වීමට හැකිනම් ඊට උවත් මම කැමැති වෙමි. මේ මොකද්ද කියන්නේ? කොහොමද ඒක අපි තේරුම් ගන්නෙ? පවුලතුමා කලකිරෙනවා ඊශ්‍රායල් ජාතිකයෝ වෙච්ච මිනිස්සු ජේසුව පිළිගත්තේ නැති එක ගැන. ඒතකොට පවුලතුමා කියන මම මුලින් පිළිගත්තේ නැහැ. හැබැයි ජේසුව අඳුරගත්තට පස්සේ දැන් මම ජේසුගේ ශ්‍රාවකෙක්. ජේසුව අනුගමනය කරනවා. ඉතින් ජේසුගේ මේ තෝරාගත්තු ජනතාව වෙච්ච අනිකුත් ඊශ්‍රායල් ජාතිකයෝ දෙවියන් වහන්සේව පිළිගන්නේ නැහැ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේව පිළිගන්නවා. හැබැයි ජේසු මෙසියස් කියලා පිළිගන්නේ නැහැ. හැබැයි ඒ අය ජේසුව මෙසියස් කියලා පිළිගන්න කැමති නම් මම මේ ධර්ම ප්‍රචාරය කටයුතු නවත්තන්න උනත් කැමති. කලකිරිලා මේ කතා කරන හිත හතවත බිඳිලා උන්වහන්සේ කියනවා මේ තෝරාගත්තු ජනතාව ඔවුන්ටයි මේ දේ අයිති. ඔවුන්ගේ දෙවියන් වහන්සේ. හැබැයි ඔවුන් ඒක පිළිගන්නේ නැහැ. ඔවුන් පිළිගන්න කැමති නම් තමන්ගේ ජීවිත වෙනස් කරන්න කැමති නම් මම කැමතියි මගේ අනිකුත් හැම දෙයක්ම අතාරින්න. අමිතාට දෙවියන්පතේ බලන්න ඇතුළාන්තයෙන් අපිට එන අභියෝගය. ඒක අපගේ සංස්කෘතිය හරහා වෙන්න පුළුවන්. අපගේ ජනතාව හින්දා වෙන්න පුළුවන්. මගේ පවුල හින්දා වෙන්න පුළුවන්. මට මං කැමති දේ කරන්න බෑ. එහෙමත් නැත්නම් හරි දේ කරන්න විදිහක් නැහැ. අපිට මේ වගේ අභියෝගයන් එන ඕනතරම් අවස්ථාවන් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ අම්මේ තාත්තේ දෙවියන්පතේ? ඒ අභියෝගයන්ගෙන් පැනලා යනවද? ඒ අභියෝගයන්ගෙට අපි මුහුණ දෙනවද? අම්මේ තාත්තේ දෙවියන්පතේ කවුද ඔබව මාව කැඳවලා තියෙන්නේ? කවුද එලියව කැඳෙව්වේ? දෙවියන් වහන්සේ එලියට කතා කළේ එලියා එන්න කන්ද මුදුනට. මේක දෙවියන් වහන්සේගේ කැඳවීමක්. හැබැයි අපි බයයි එලියට යන්න. ඇයි එළියේ තියෙන දේවල් දැකලා. හැබැයි දෙවියන් වහන්සේ නම් අපිව කැඳෙව්වේ අම්මේ තාත්තේ දෙවියන්පතේ දෙවියන් වහන්සේව අපිව ආරක්ෂා කරනවා කියන ඒ අදිෂ්ඨානේ නැත්තේ අපිට. ඒ විශ්වාසය නැත්තේ අපිට. දෙවියන් වහන්සේ ජේසු එක් අවස්ථාවක් කියනවා ඔබට විශ්වාසය තියෙනවා නම් මේ කන්දෙන් මෙතනින් ගිහලා මුහුදට වැටෙන්න කිව්වොත් ඒක වෙනවා. අපේ විශ්වාසය තමයි මෙතන ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ මාව කැඳෙව්වා නම් දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවාමයි. මොකද ඒක දෙවියන් වහන්සේගේ කැඳවීම. ඒක මම කැමති හින්දා කරන දෙයක් නෙමෙයි. ඉතින් අද දෙවෙනි කීමෙන් අපිට හම්බ වෙනවා අද සුභාරංචිය තුලින් අපිට හම්බ වෙනවා එලියට වඩා මේ අවස්ථාවේදී ඉදිරියට ගිය ශ්‍රේෂ්ඨ කෙනෙක් පේදුරු. අපිට දෙවියන්පතේ එලියට බැස්සේ නැහැ. හැබැයි පේදුරු බෝට්ටුවෙන් එලියට බහිනවා. අඩුම ගානේ ඔහු එලියට බැස්සා. ඔහුගේ උත්සාහයක් තිබ්බා ජේසුස් ගාවට යන්න. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පේදුරුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද වතුර මතයි යන්න තියෙන්නේ. එලියට Tamanට කරන්න පුළුවන් දෙයක් තිබුණා. කුණාටුව මැද්දේ උනත් පොළොව උඩ යවිදගෙන යන්න තිබ්බේ. පේදුරුට කුණාටුව මැද්දේ Tamanට Tamanගේ බලය උඩ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරන්න තිබ්බේ. වතුර මතයි යවිදගෙන යන්න තිබ්බේ. හැබැයි පේදුරු එලියට අඩිය තිබ්බා ජේසුගේ වචනය විශ්වාස කරලා. කිලුණා තමයි. පස්සේ වටපිට බලද්දී හිතේ දෙගිඩි ආවා මේ මහ කුණාටුවක් මැද මේ මොකද වෙන්නේ කියද්දි ගිලුණා තමයි. හැබැයි ඔහු උත්සාහ කළා. ඒ උත්සාහයත් එක්ක ඔහු ගිලනකොට කෑ ගහනවා ස්වාමිනී මාව බේරගන්න. ඒ උත්සාහයෙන් හින්දා ජේසු අත දෙනවා පේදුරුට.
ජේසුව පේදුරු ගාවට යනවා. ජේසුව අල්ල ගන්නවා, උස්සලා ගන්නවා, බෝට්ටුවට ගන්නවා. ජේසු පේදුරුව බේරගන්නවා. අම්මේ තාත්තේ දේවපුතේ පේදුරු මෙතනදී ශ්‍රේෂ්ඨ වන්නේ යන්නේ නිසා පේදුරු බෝට්ටුවෙන් එළියට අඩියක් තිබ්බා ක්‍රිස්තුන් වහන්සේගේ වචනය විශ්වාස කරලා. ඉතින් අම්මේ තාත්තේ දේවපුතේ අපිට ඕකයි අද පාඩම. දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වා නම් ඒක අපිට හිතුණත් මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. තර්කානුකූලව බලද්දී මේවා වෙන වැඩ නෙමෙයි. හැබැයි අවුරුදු 2000 පුරා මේ වැඩේ වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරපු මිනිස්සු නිසා. මේ මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා එළියට බැස්සා. මේ මිනිස්සුන්ට මැරෙන්න සිද්ධ වුණා. ප්‍රාණය පුදන්න සිද්ධ වුණා. ප්‍රාණ පරිත්‍යාගී වෙන්න සිද්ධ වුණා. හැබැයි ඔවුන්ගේ ආත්මය දෙවියන් වහන්සේගේ අතින් ගිලහුණාද? කවදාවත් නැහැ. ඒ ආත්මය දෙවියන් වහන්සේ පැනලා අල්ලගන්නේ. ඒ ආත්මය සතුරාට දැහැගන්න දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය ස්ථිරයි. අම්මේ තාත්තේ දේවපුතේ උන්වහන්සේ අපේ ආත්මය අල්ලගන්න බලාගෙන ඉන්නේ. හැබැයි අපි එඩියට අඩිය තියන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න ඕනේ. ඒක විශ්වාස කළොත් විතරයි දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස අපිව පිළිගන්නේ. ඉතින් අම්මේ තාත්තේ දේවපුතේ බාධක එනවා. අපි මේ යන ගමන ඇතුලේ අපිට බාධක හම්බ වෙනවා. එතකොට බාහිරින් එන බාධක තියෙනවා. ඒ වගේම අප ඇතුළෙන්ම පැන නගින අර බය, කම්මැලිකම, කල් දැමීම, සැකය, පරම්පරාව, මගේ පවුල, මගේ යාළුවෝ, අතරින්න බැරිකම් ඒවත් තියෙනවා. ඉතින් අද අපිට චරිත තුනක් ඉන්නවා. එලියා ඉන්නවා එක පැත්තකින්, එළියට බැස්සේ නැති කෙනා. පේදුරු ඉන්නවා එක පැත්තකින්, එළියට බැස්ස කෙනා. පවුලු ඉන්නවා එළියට බැහැලා ජේසුගේ අත අල්ලගෙන තමන්ගේ පරම්පරාව ගැන දුක් වෙනවා, තමන්ගේ ජාතිය ගැන දුක් වෙනවා. ඒ දුක් වෙනවා විතරක් නෙමෙයි, ඒ මිනිස්සු අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති, දෙවියන් වහන්සේගේම ජනතාව ගාවට, ක්‍රිස්තුන් වහන්සේව පිළිගන්නේ නැති ඒ දෙවියන් වහන්සේගේම ජනතාව ගාවට ඔහු බය නැතුව යනවා. මැරෙන්න වුණත් මම බය නැහැ කියලා යනවා. ඔහු මැරෙනවා අවසානයේදී. හැබැයි ආත්මය දෙවියන් වහන්සේගේ අතින් අතහැරුණේ නැහැ. ජේසු පිටයි.